ආයුබෝවන් යාළුවනේ සිගුරු හතේ YouTube channel එකත් එක්ක අදත් එකතු වෙලා ඉන්න අපේ ආදරණීය යාළුවන් හැමෝම channel එකට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඔයාගේ සුන්දර විවාහ මංගල සීමේ වෙනුවෙන් ඔයාට හරියන හොඳම කෙනාව හොයාගන්න අපි හැමදාමත් හොඳම විවාහ යෝජනා අවස්ථා අරගෙන එනවා. ඉතින් ලංකාව පුරාම තියෙන ඒ වගේම දෙස්ගත විවාහ යෝජනා මේ හැම දෙයක්ම අතුරින් විවිධ වයස් පරාසයන් වල විවිධ රැකියාවන් කරන හැම විදියකම විවාහ යෝජනා අවස්ථා ඔයාට අරගෙන එන නිසා මේ හිතේ ඉන්න කෙනාව හොයාගන්න දැන් හරියම ලේසි. ඉතින් එයත් එක්ක නිදහස එකක් කරලා විවාහය දක්වාම කටයුතු කරගන්නත් නිදහස තියෙන නිසා ඉතින් ඔයාට දැන් තවදුරටත් විවාහය කියලා කියන්නේ දිනයක් විතරක්ම නෙවෙයි. ඉතින් ආදරණීය හීනේ සැබෑ කරගන්න ඔන්න දවසෙත් අපිත් එක්ක බලාපොරොත්තු ගොඩාක් තියාගෙන එකතු වෙලා ඉන්න ඔයාට හොඳ විවාහ යෝජනා අවස්ථාවක් අරගෙන යාවි. වැඩි කතා නැතුව අපි යමු දවසේ මේ විවාහ මංගල යෝජනාව මොකක්ද කියලා බලන්න. අද අපි මේ විවාහ යෝජනාව බලන්න යන්නේ මතුගම පැත්තට. මතුගම පැත්තෙන් වයස අවුරුදු 30ක බොහොම ගුණ යහපත් කඩවසම් තරුණ මනාල මහත්මයෙකුගේ විවාහ යෝජනා අවස්ථාවක් තමයි අපේ ගෑනු ළමයින්ට අපි අරගෙන එන්නේ. අපේ මනමාල මහත්මයා අඩි 5 අඟල් 3ක් කුසයි. බොහොම හොඳ ගතිගුණ තියෙන, හොඳට ඉගෙන ගත්ත, වැදගත් පවුලක වැදගත් තරුණයෙකුගේ විවාහ යෝජනා අවස්ථාවක් තමයි මේ. ඉතින් අපේ මනමාල මහත්මයා ගැන වැඩිදුර තොරතුරු කතා කරමු. තමන්ගේම කියලා වෙළඳ ව්‍යාපාරයක් හිමි ව්‍යාපාරික කටයුතු නිරත වෙලා ඉන්න තරුණයෙකුගේ විවාහ යෝජනාවක් තමයි මේක. ඊට අමතරව තමන්ගේ කියලා වගා කටයුතු වලුත් අමතර ආදායම් ලැබෙන ආර්ථික පැත්තෙන් කිසිම ප්‍රශ්නයක් නැති ඒ වගේම තමන්ටම කියලා අංග සම්පූර්ණ නිවස වාහන ඊදුරු ඉඩ කඩන් තියෙන. ඉතින් ඔන්න ආර්ථික පැත්තෙන් කිසිම ප්‍රශ්නයක් නැති ඊටාසේ ගිහිල්ලා ඉන්න පුළුවන් ඊදුරු ඉඩ කඩන් යන වාහන තියෙන තරුණයෙකුගේ විවාහ යෝජනා අවස්ථාවක් තමයි අද දවසේ අපි මේ අරගෙන ඉන්න තියෙන්නේ. ඉතින් දැන්ම බලාපොරොත්තු වෙන හැමදේම පෙනීම, ගතිගුණ, උගත්කම, ඊට පස්සේ ආර්ථික පැත්තෙන් තියෙන ශක්තිමත් භාවය, ඉන්න හිටින්න ගියවරු ඉඩ කඩන් යන මහන්. ඉතින් මේ හැම දෙයකින්ම අඩුවක් නැති අංග සම්පූර්ණ විවාහ යෝජනාවක් තමයි අද දවසේ අපි අරගෙන ආවිල්ලා තියෙන්නේ. ඉතින් ඒකලම ගෑන්නම ඉන්න මහල තාත්තලා කල්පනා කරනවා ඉතින් එයාට මේ මනමාල මහත්මයාත් පවුලයිත් මොනවද කෙනෙක්ද දන්නේ බලාපොරොත්තු වෙන්නේ කියලා. ඉතින් විශේෂයෙන් ආට කියන්න ඕන අපේ මනමාල මහත්මයා මේ පවුලේ බලාපොරොත්තු වෙන්නේ හොඳ ගතිගුණ තියෙන, හොඳට ඉගෙන ගත්ත, වැදගත් පවුලක වැදගත් ගැහැණු ළමයි. වැදගත් දියණිය. විශේෂයෙන් වගේ දෑවැදි දීපල වගේ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් ලංකාවේ කොහේ හිටියත් ඔයාට උත්සාහ කරන්න පුළුවන් හොඳම විවාහ යෝජනා අවස්ථාවක් තමයි අද දවසේ මේ අරගෙන ඉවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාට මෙච්චර කාල ආර්ථික පැත්තෙන් ප්‍රශ්න තිබ්බනම් ඒවත් ගැන වද වුණා නම් දැන් එහෙම වෙන්නත් ඕනේ. ඉතින් මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්නේ නැතුව ඔයාම විතරක් බලාපොරොත්තු වෙන තරුණයෙකුගේ විවාහ යෝජනා අවස්ථාවක් තමයි මේ. ඉතින් අපි තේරී දාලා තියෙනවා අපේ මනාලි මහත්මයාගේ දුරකථන අංකය කෝල් එකක් ගන්න, මැසේජ් එකක් දාන්න, විස්තර තව ගොඩක් දේවල් කතා කරන්න. ඇති කතා බහ කරගෙන විවාහය දක්වාම දැන් ඔයාට දහසේ කටයුතු කරගන්න අවස්ථාව තියෙනවා. විශේෂයෙන් දැන් ළමයි නම්ලා තාත්තලාට මතක් කරනවා තමන්ගේ දියණිය දෙන්න හොඳ පුතෙක් කියවුවා නම් ඔන්න අද දවසේ අපි අවස්ථාව අරගෙන ඉන්න තියෙනවා. ඉතින් ඔන්න හොඳ පෙනුමක් තියෙන, හොඳ ගතිගුණ තියෙන, මුදල් පස්සේ යන්නේ කියවගෙන දැන් දීපල බලාපොරොත්තු වෙන්නේ. ඉතින් හොඳ දියණියක් විතරක් බලාපොරොත්තු වෙන හොඳ පිටුගේ විවාහ යෝජනා අවස්ථාවක් තියෙනවා. ඉතින් අම්මලා තාත්තලාට පුළුවන් කතා කරන්න, අපේ තරුණියත් එක්ක කතා කරන්න, විශේෂයෙන් අම්මා තාත්තත් එක්ක කතා කරන්න. දෙමව්පියන් විදිහට දරුවන්ගේ විවාහ කටයුතු වලට හොඳ මඟ පෙන්වීමක් කරන්න ඔයාට අවස්ථාව තියෙනවා. ඉතින් මේ තියෙන දුරකථන අංකය හරහා අපේ මනාල මහත්මයාත් පවුලේ අයත් සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් සිකුරු හතේ අපේ එකම පැතුම තමයි වාගේ ආදරණීය විවාහ මංගල සීමේ මොනින්ම සැබෑ වෙන්න කියන කේ වෙනුවෙන් නම් දවසෙත් අපි ඔයාට හොඳ විවාහ යෝජනා අවස්ථාවක් කරගෙන ආවා. ඉතින් මේ විදිහට ඔයාගේ විවාහ දැන්වීමත් සිකුරු හතේ YouTube channel එකේ පළ කරන්න දැන් ඔයාට පුළුවන්. ඒකට තිරේ තියෙන WhatsApp අංකයෙන් අපිත් එක්ක එකතු වෙන්න අපිට කතා කරන්න. ඒ වගේම channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න අමතක කරන්න එපා. අදට ආගෙන සමුගන්නයි හදන්නේ. තවත් හොඳම විවාහ යෝජනා අවස්ථාවකින් අපි ඉක්මනට මුණ ගැහෙමු. සුබ දවසක් ඔයාලා හැමෝටම.